දේම වැරදි බවක් අන්තිමේදී විවර්තනයේ නිර්යාමී තැන්වල මේ දානාදී පුණ්‍ය නැත්නම් සසර වරදින්නේ ඒ නිසා අපේ ජීවිතයේ දුෂ්කර කාලයක් තවසේ ඉන්නේ ගෑස් ඉන්නේ ඉන්නේ අභියෝගී ජයගෙන අම්මලාගේ විවර්තනය දරුවාට උගන්වන්න කියලා ආයතන වීදිනු වෙනවා වගේ ආහාර නිකවල දරුවාට මේ වගේ දේවල් වලම අම්මලේ මොකද කොහොමද කරන්නේ දාන එහෙම කාලයක මේ විදිහට දානයක් දෙනවා කියන්නේ ඒ තමන්ගේ අනුසංසාරයේ තියෙන පෙර සංසාරයේ පුරුදු පසේ මහන්සේලා ඇසුරු කරලා ආශ්‍රය විස්තරය කළ පුරුද්ද ඒ පින්වන්ත ජීවිතයේ උභාව හේතු කොටගෙන අද මේ සැනසීමදායක ජීවිතයක් ගත කරන්න බොහෝ පින් කරගන්න නරුණක් සම්මයි කියන තත්ත්වයේ බොහෝ මිනිස්සු බලන්න ලෝකෙ මැරෙන්නේ කමන්ට පිළිකක් නැතුව ඒ කියන්නේ අසරණකම දැන් ගොඩාක් හරිය එහෙමයි වැඩි හරිය કોઈ පිටරට වල කිසිමත් දන්නේ නැහැ දුකේ කොහොමද සැපේ කොහොමද නිකම්ම සතිය නියනවා කිමතනි යම් කෙනෙක් උදබලාගෙන දෙවියන්ට සම්නරව කළා යාඥා කළා මේ ලෝකයම සිද්ධ වෙන්නේ මොකද හේතුව දෙවියෝ ඉන්නේ යම් ශක්තියක් ඉන්නේ කරන්න පුළුවන් මේ සමාන කින් තියෙනවා නම් විතරයි ඒ නිසා මේ ලෝකෙ හැම දෙනාටම කර්මයයි බලපාන්නේ ඒ නිසා පින්තුනි මේ වගේ දානාදී කම් පුණ්‍ය කර්ම කරන සංසය ජීවිතයේ වාසනාව අපිට බුදු නැගන් දානන්ද බෙදන්න ඒ වගේම ගරු කළ යුතු තුමන්ට ගෞරව කරන්න පිළිවි යුතු තුමන්ට පුදන්න ඒ වගේ තමයි පින්වතුනි භාවනා කරගන්න හිතේ දුක කරදරයක් ආවම මේක දරා ගැනීමේ ශක්තිය ඉවසීම කරුණා ගුණය මෛත්‍රී ගුණය පරිත්‍යාගශීලී භාවය දැනට සුදුසු නොවන කියන මේ කාරණාවන් මේ ධර්මානුකූල ජීවිතයක් ගෙවන සංත ගොඩාක් වාසනාවන්ත විදිහට ඒ නිසා පින්වතුනි තමයි ජීවිතයේ සුවපත් වෙනවා ඒ නිසා සතුටු වෙන්න ඕන අද මේ කරගන්න තියෙනා වූ සම්පත්තිය ගැන බලන්න මහා බෝසතාණන් වහන්සේ පෙර සංසාරේ මේ විදිහට පින් කරලා ඇවිල්ලා තමයි ලෝතර සම්මා සම්බුද්ධත්වයේ ඒවා පොඩි පින්කම් නෙමෙයි සමහර වෙලාවට පොඩි වුණා ඒක මහ විශාල පින්කම් විදිහට සමහර දේවල් සිද්ධ වෙලා තියෙනවා වෙස්සන්තර රජතුමා දරුවන් දෙදෙනා ජීවිත බමුණාට දන් දුන්නේ හිතේ කිසිම ආසාවක් නැතුව ලෝතර බුදු බවම ප්‍රේ කරමින් පින්වතුනි රජරංගාර බ්‍රාහ්මණතුමා ජීවිත පරිත්‍යාග කරමින් දානය පූජා කරන්න ගිනි අඟුරු වලට පැමිණි තමන්ගේ ජීවිතය ගැනවත් කිසිම ආසාවක් නැතුව ඊට වඩා ලෝතුරා දුක් බව තේරුම් ඒ මොකද හේතුව මට නිවන ඕන මම අවබෝධ කරගන්න නිවන අනුන්ට කියලා දෙන්න ඕන අනුන්ට අවබෝධ කරවන්න ඕන කියන තැනයි මේ මහ බෝසතාණන් වහන්සේගේ තිබුණු මහා කරුණාව පිටුතුනි දියුණු එතකොට ඒ වගේ මෙන්න මේ උතුම් සුගත ධර්මයන් දියුණු කරලා තමයි ඒ උත්තමයා මේ තුන්ලොව ජයගත්තේ තුන්ලෝකාග්‍ර වූ ලෝතර බුදුරජාණන් වහන්සේ බවට පත් වුණේ. ඒ වගේ මේ ලෝකෙ පිටුතුනි මේ ධර්මෙකට උනා අධ්‍යාපනයෙන් තැනකට එන්න, ධනයෙන් තැනකට එන්න, ඒ වගේ මාමා විවාහ ජීවිත ගත කරන්න, ඒ වගේම තමයි සමාජ මරණාසන්න මොහොතේ සැනසෙල්ලි ගිය යම් පිනක් තියෙනවා. ඒවා තමා මිසක් අමතාප්ත හින්දවල ලැබෙන දෙයක් නෙවෙයි. දෙවියෙකු බ්‍රහ්මයෙකුගේ කාරණාවක් නිසා ලැබෙන දෙයක් නෙවෙයි. වර්තමාන හේතු වේ උනාට අභ්‍යන්තර හේතු තමයි පින. ඒක නිසා මේ පුණ්‍ය ශක්තිය හැම දිනාටම නිවන තෙක් යාව නිපාණය දක්වාම නේ වේ නොකිය
බලගමන සුඛිතමුදිත වේවා සදිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල සැප සම්පත් වින්දනී කුට අජරාමර මහා මහා නිවන් දකින්නත් මේ පින් පිහිටෝප නිස්සරේම වේවා කියලා පින් අනුමෝදන් කරන අතර මේ හැම දෙනාම ගිය මේ ජීවිතේ පමණක් නෙමෙයි අතීත සංසාරයේ පින් ගන්න බලාපොරොත්තු වෙන සියලුම හැදු වැඩු මෞදෙමෝපියෝ ගුරුතුම නෑදෑයිත මිතුරු ආදී ජනතා කෙනෙක් පෙරවදී හැම දෙනාම මේ පින් අනුමෝදන් විශ්වා ඒතු සැපෙන් සැපේට පස්වෙත්වා අජරාමර මහා නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක රජවංගල ආරණ්‍ය සේනාසනයේ අධිග්‍රහිත දෙවියන්ද සග්දේව මහ රජතුමානන්ද සතරවරම් දෙව් රජදරුවන් සමන සමන් දිව්‍ය රාජයාද රජුරු බන්දාර දෙවියන්ද වස්සවලාහ කාපවලාහ කවුණවලාහ වාතවලාහ ආදී තික්කම සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය විහාරවල සැප බල ඥාන දිනු වෙත්වා අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් අපවත් දේවතා අති පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි හැමෝම මෙවැනි කරගන්නේ පූජනීය ස්වාමීන් වහන්සේ අනුමෝදන් වේවා පාරමී ගමන දුක්පත් වේවා මා මහ නිවනින් සැනසේවා කුති ඉක්මසෝමාරා පිටිය නෑනියන් මෙතුමේ සම්බන්ධ නෑදෑ හිතවතුන් දෙවියන් දැනාවු ආදී කොට පවුල් වල හැම දෙනාටම වගේම මේ උතුම් පින්කම වෙනුවෙන් කල්යාණ මිත්‍රත්වයේ පැන සම්බන්ධ වූ හිතවතුන් සියලු දෙනාටම ජීවල් වල සෙත්මින් ප්‍රාර්ථනා කරන පවුල් වල හැම දෙනාටම මේ උතුම් පින්කම සේම පිටාවා මේ පින්බලයෙන් හැමෝම කලින් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයුෂයෙන් වැඩේවා වරණයෙන් වැඩේවා සතියෙන් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා චින්තාමානික රත්නයක් අතරගතයක් කල්පලෝකයක් ඉතුරු පැතුරු සම්පන්න වුණුපත් වේවා මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන පාරමී වුණුපත් වේවා දුර්ධර්මයන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා රැකී රක්ෂා කටයුතු සාර්ථක වේවා ආවාහ විවාහ ජීවිත කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා ජීවිත වාසනාවන්ත වේවා හැමෝටම පාරමී ජීවිතයෙන් අනන්ත රූපසේ මොහොතන් වහන්සේම නිවිසන ජීවිතය අමා මහ නිවන් දෝසේ මොහොතේ ජීවිතන හේතු වාසනා වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා හොඳයි නම් වන්දනා කරගන්න ආශිර්වාදේ ලබා ගන්න අභිවාදන සීස
ඒකේ චුත්තක